මං නීතිය කරලා තියෙනවද පිසු? පහලගම සුපිරි පිතිකරු නුවන් මල්ලි දැන් සූදානම්. යමෙක් තැන්වල බන කිය ගිය පලියට එපමණකින් ධර්මදරයෙක් වෙන්නේ නැහැ. හැම දෙයකටම ප්‍රතිවිපාකයක් තියෙනවා දරුවෝ. කර්මය වැඩ කරන්නේ සුද්ධ වූ ගින්නක් වුණත් ඇවිලෙන්නේ කොයි වෙලාවෙද? ඇවිලෙන්නේ කොහෙදද කියන එක අපි දැනගන්න ඕනේ. තොල්ල හැමදාම අර ක්‍රිකට් එකේ ලියු මෙනකම් බලන් ඉන්නේ. මම මේ කරන්නේ විනය නීති කැඩන වැඩ. පැත්ත ගෑවෙන් පුතා. ඔයා තමයි මම පුහුණු කරපු පොඩ්ඩම නැචරල් බැස්මන්. වැදගත් එකක් වෙන්න ඇතිනේ. අම්මකෝ වගේ නම වෙනස් කරා කියලා. හරි බයද මම වහදාලා දෙයි කියලා. ඒකට කමක් නෑ හම්බුනේ. ඔබ මොකද කරන්න යන්නේ? අපි දෙන්න විතරක් ඉන්නකොට මචං කියන්න හොඳ නැතුව ඇතිනේ. අන්න කොල්ල පන්සලේ අඳින පිටින් ක්‍රිකට් ගහනවා. යසයි ක්‍රිකට් ගහන සාදු කෙනෙක්. බලමුකෝ. හාමුදුරනේ අපි හොඳ බෞද්ධයෝ